කෙලේ ගුණ නොදත් වැද්දා. ඔන්න දරුවනේ එක කමක වැද්දෙක් වාසය කළා. මේ වැද්දා සෑම දිනකම දඩයමේ යනවා. එක දවසක් දඩයමේ යන විට කැලේ තිබුණු වලකට වැටුණා. මේ වැද්දා දින 7ක් මේ වලේ කෑමක් බීමක් නොමැතිව හිටියා. ඒ ළඟ තිබුණ ගහක් උඩ හිටිය වඳුරෙක් මේක දැක්කා. මේ වඳුරා කල්පනා කරා මේ මිනිසා කොහොම හරි උඩට ගන්න ඕන කියලා. ගහින් බිමට බැහැලා මිනිසා වැටී සිටිය වල ළඟට ගොස් වැද්දා සමග කතා කළා. යාළුවේ ඇයි ඔබ කල්පනා කරන්නේ? අනේ වඳුරුයාලේ මම මේ ගොඩට එන්න විදියක් ගැන කල්පනා කළේ. හරි යාළුවේ ඔබ කලබල නොවි ඉන්න. මම ඉක්මනින් මොනවා හරි කරන්නම්. කියා ඉක්මනින්ම කැලේ ඇතුළට දුව ගොස් බැලක් කඩාගෙන ආවා. ඊට පස්සේ වඳුරාගේ ඉනේ එක කොනක ගැට ගසාගෙන අනෙක් කොන ගහේ ගැට ගැසුවා. පසුව මිනිසා වැටී සිටිය වලට පැන්නා. යාළුවේ ඔයා මගේ කරත් හයියෙන් අල්ලගන්න. අනේ යාළුවේ මට බයයි. ආයෙත් වැටුනොත් මාව මැරෙයි. ඔබ බය වෙන්න එපා. මම ඔබව පරිස්සමට ගොඩට ගන්නම්. වඳුරා කියෝ විදිහටම වැද්දා වඳුරාගේ කරේ එල්ලුණා. වඳුරා එකපාරටම වලෙන් ගොඩට ආවා. දැන් ඉතින් වඳුරාට හරිම මහන්සි. අර වැද්දාගෙන් වඳුරා මෙහෙම ඇසුවා. අනේ යාළුවේ මට හරිම මහන්සි. මම ටිකක් ඔයාගේ උකුලේ ඔළුව තියාගන්නද? හා වඳුරුලාලේ ඒකට කමක් නැහැ. ඔයාට ඇති තරම් වෙලාවක් නිදා ගන්න. කියා කීවා. ටික වේලාවක් යන විට බෝසත් වඳුරාට නිින්ද ගියා. නපුරු වැද්දට සිතුණා මේ වඳුරා මරලා දාන්න එතන තිබුණ ගලක් අරගෙන වඳුරාගේ ඔළුවට ගසනවාත් සමගම වඳුරාට ඇහැරුණා. ඉක්මනින්ම ගස උඩට නැගගත්ත වඳුරා මෙසේ පැවසුවා. නපුරු වැද්දෝ නුඹ ධර්මය ගැන දන්නේ නැහැ. ඒත් මම නුඹව ගම්මානයට ඇරවන්නේ. ලැජ්ජාවට පත් වැද්දා බිම බලාගෙන කල්පනා කරන්නට වුණා. හොඳයි එහෙනම් මා පසුපස එන්න. කියා බෝසත් වඳුරා ගහෙන් ගහට පැන කොළ අතු කඩා බිම දමමින් ගියා. ඒ මග දිගේ වැද්දා ගම්මානයට ගියා. අර බෝසත් වඳුරාගේ ඔළුවට පහර දුන් නිසා ගම්මානයට ගියා විතරයි ඔහු මරණයටපත් වී පොළොව පලාගෙන නිරයට ඇදගෙන ගියා. උන්න දැක්ක නේද දරුවනේ? කෙනෙක් හොඳ දෙයක් කළොත් අපිත් හොඳින් සලකන්න ඕන. එහෙම වුණොත් අපිටත් හොඳ දෙයක් වේවි. ඒ නිසා ඔයාලත් හොඳ දරුවෝ වෙන්න ඕන. ස්තුතියි. මේ වගේ පුංචි කතන්දර තවත් අහන්න අපගේ දැනුම් මල්ල YouTube channel එක අදම subscribe කරන්න. ස්තුතියි.